ආයිබෝන් හැමෝටම මගේ YouTube නාලිකාවට හැමෝම ආදරෙන් පිළිගන්නවා. ඉතින් ගොඩක් කාලයක් තිස්සේ YouTube නාලිකාවක් ආරම්භ කරන්න බලාපොරොත්තු වෙ හිටියේ. ඉතින් අද ඒකට හොඳම දවස කියලා හිතුණා. හින්දා වීඩියෝ එකක් අප්ලෝඩ් කරන්න හිතුණා. ඉතින් මගේ channel එක ගැන ඔයාලට පොඩ්ඩක් පැහැදිලි කරන්න. මේ channel එක ඉස්සරහට කතා කරන්න මොනවද? ඒ වගේ දේවල් ටික. ඒ කියන්නේ මම මේක මූලිකවම කතා කරන්නේ processing engineering කියන පැත්ත. ඉතින් ඒ ඔස්සේ ඉස්සරහට තියෙන මාතෘකා මොනවද කියලා ඒ කියන්නේ දීර්ඝ විග්‍රහයක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් දිගටම ඔයාලා මාත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න කියලා මම ඔයාලා හැමෝටම ආරාධනා කරනවා. ඉතින් මේ processing engineering කියන පැත්ත මේ අපේ ලංකාවේ ගොඩක් තරුණයන්ට ඒක අලුත් මාතෘකාවක්. ඒ කියන්නේ ගොඩක් කට්ටිය මේ පිළිබඳව ලොකු අවබෝධයක් නැහැ. ඉතින් මගේ මේ නාලිකාවේ ප්‍රධාන අරමුණ තමයි මේ අපේ ලංකාවේ ඉන්න තරුණයන්ට මේ පිළිබඳ යම්කිසි අවබෝධයක් දැනුමක් ලබා දෙන්න. ඒකවල උනන්දුවක් ඇති කරවන්න මේ පිළිබඳව. ඉතින් මේ processing engineering පැත්ත රටකට ලෝකයකට කොච්චර වැදගත්ද කියලා හඳුන්වලා දෙන්න ඕන. ඒ කියන්නේ ඒ වගේම තමන්ගේ වෘත්තියක් විදිහකට ඒක කරලා තමන් කොහොමද ඒකෙන් රැකියාව ස්ථාවරත්වයක් හදාගෙන ඒ තුලින් රටට යම්කිසි දෙයක් කරලා තමන්ගේ රැකියාව ප්‍රොෆෙෂනල් විදිහට කොහොමද බිල්ඩ් අප් කරගන්නේ කියලා ඒ ගැන අපේ ලංකාවේ තරුණයන්ට යම්කිසි අවබෝධයක් දෙන්න තමයි මගේ channel එකේ ප්‍රධාන අරමුණ. ඉතින් අපි කතා කරමු අපේ මාතෘකාව ගැන. මුලින්ම මොකද්ද මේ processing engineering කියන්නේ මොකද්ද කියලා අපි මුලින්ම කතා කරලෙමු. processing engineering කියන්නේ කුඩාම මිනුමක් භාවිතා කරලා කුඩා මිනුම් ඒකකයක් භාවිතා කරලා යන්ත්‍ර කොටස් නිර්මාණය කිරීම. කියන්නේ අලුතෙන් නිෂ්පාදනය කිරීම. ඒක කියන්නේ විද්‍යාවක්. ඇත්තටම සයන්ස් ඒක තාක්ෂණයක්. ඒ කියන්නේ යම්කිසි මේ ලෝකේ භාවිතා කරනවා නම් ඇල්පෙනිත්තක ඉඳලා අභ්‍යවකාශ යාන තාක්ෂණය දක්වා කියන්නේ මේ processing engineering කියන පැත්ත ඒකට ඍජුවම බලපානවා. ඒ කියන්නේ ඇල්පෙනිත්තක් නිෂ්පාදනය කිරීමේ ඉඳලා ගුවන් යානාවක් නිර්මාණය කිරීම, අභ්‍යවකාශයක් නිර්මාණය. ඒ කියන්නේ හැම ෆීල්ඩ් එකකටම මේ processing engineering කියන පැත්ත බලපානවා. මේක මේ එක පැත්තකට කොටු කරන්න බෑ මේ processing engineering කියන පැත්ත. මේක ලෝකේ තාක්ෂණයක් පවතිනවා නම් ඒ පවතින හැම තැනකටම මේ processing engineering කියන පැත්ත අදාළ වෙනවා. I think අපි මූලිකවම බලමු මොන පැතිවලටද මේ processing engineering සබ්ජෙක්ට් එක විහිදලා යන්නේ කියලා. මුලින්ම වාහන ඉන්ඩස්ට්‍රි එකට. ඒ කියන්නේ වාහන නිෂ්පාදනය කිරීම සම්බන්ධයෙන් ඍජුවම බලපානවා. processing engineering කියන පැත්ත ඍජුවම බලපානවා. ඊළඟට ගුවන් යාන තාක්ෂණය, ක්‍රාෆ්ටින්, ඊට පස්සේ අභ්‍යවකාශ යාන, ඒ වගේම නාවික කියන්නේ නැව් නිෂ්පාදනය කිරීම, ඒ සම්බන්ධ තියෙන ඉංජිනේරුන් ශිල්ප වලට මේ processing engineering පැත්ත ගොඩක් දුරට බලපානවා. ඊළඟට ඉලෙක්ට්‍රික් ඉන්ඩස්ට්‍රි එකට. ඒ වගේම නිෂ්පාදන කර්මාන්ත වලට. ඒ කියන්නේ මේ ලෝකේ මොකක් හරි යම්කිසි නිෂ්පාදන දෙයක් කරනවා නම් ඒ ෆැක්ටරි වලට මේ processing engineering පැත්ත අනිවාර්යයෙන්ම දායක වෙනවා. ඍජුවම බලපාන. ඒ වගේම මේ වෛද්‍ය උපකරණ නිෂ්පාදනය, සර්ජරි ශල්‍ය උපකරණ නිෂ්පාදනය, ඒ වගේම මේ මෙඩිකල් පැත්තට වෛද්‍ය තාක්ෂණයට ඍජුවම බලපානවා මේ processing engineering පැත්ත. ඒ වගේම යුද්ධ උපකරණ නිෂ්පාදනය. යුද්ධ උපකරණ නිෂ්පාදනය පැත්තට සම්පූර්ණ කියන්නේ නැතෝම් බැරි පාර්ට් එකක් තමයි මේ processing engineering කියන පැත්ත. යුද්ධ උපකරණ නිෂ්පාදනයේට ඒ වගේම මිසයිල්, රොකට් ලොන්චර්,
ඒ වගේ කාලතුවක්කු ගිනිය වීඳලා වෙලා මිසයිලේ දක්වාම මේ ප්‍රොසෙස් ඉංජිනේරින් පැත්ත බලපාන රිජුවම් බලපානවා. කොටින්ම කිව්වොත් මේ ප්‍රොසෙසින් ඉංජිනේරින් පැත්ත නැත්තම් සාමත් කියන්නේ ලෝකයේ තියෙන්නේ ගල් යුගයේ. කිසිම දෙයක් නිෂ්පාදනය කරගන්න බෑ. මොකද මේ කාර්මික විප්ලවයත් එක්ක ලෝකෙ දියුණුනා. ඒ කියන්නේ යම් කිසි දියුණුවක් ලැබුවා නම් ඒ කියන්නේ මේ අද වන තෙක් තාක්ෂණයේ පැවැත්මට මේ ප්‍රොසෙසින් ඉංජිනේරින් පැත්ත ඍජුවම බලපාලා තියෙනවා. ඉතින් ඒ හින්දා මේක අනිවාර්යෙන් තරුණයෝ කියන්නේ ඉගෙන ගන්න යුතු මාතෘකාවක්. ඒ කියන්නේ යම් කිසි දැනුමක් ලබා ගන්න තමන්ගේ වෘත්තියක් විදිහට ඒක කරනවා නම් මේ පිළිබඳව දැනුමක් ලබාගෙන තියෙන එක ගොඩක් හොඳයි. ඉතින් මගේ නාලිකාවෙන් ඉස්සරහට ඒ සම්බන්ධ දේවල් ගොඩක් කතා කරනවා. ඒ හින්දා ඔයාලා හැමෝම එකතු වෙලා ඉන්න කියලා මම ආරාධනා කරනවා. හරි, ඉතින් අපි බලමු ලංකාවේ තරුණයෙක්ට කොහොමද මේ ප්‍රොසෙසින් ඉංජිනේරින් පැත්ත හදාරනවා නම් ඒකට කොහොමද අවස්ථාවක් කට්ටිය ලබා ගන්න කියලා. ඉතින් ඒ කට්ටිය සම්බන්ධ වෙන්න ඕන ආයතන ගොඩක් තියෙනවා ලංකාවේ දැනට. ඒකේ මූලිකවම තියෙනවා ජර්මන් තාක්ෂණ විද්‍යාලය, ඔයාලා හැමෝම දන්නවා. ඒ වගේම ජපන් තාක්ෂණ විද්‍යාලය තියෙනවා. ඊළඟට සිනෙක් කැම්පස් එක. සිනෙක් කැම්පස් එකෙත් මේ ප්‍රොසෙසින් ඉංජිනේරින් පැත්ත ඉගෙන ගන්න පුළුවන් ඔයාලට. ඒ වගේම ලංකාවේ හැම දිස්ත්‍රික්ක එකම වගේ තියෙනවා කාර්මික විද්‍යාල. කාර්මික විද්‍යාලවලත් මේ ප්‍රොසෙසින් ඉංජිනේරින් පැත්ත පාඨමාලාවක් විදිහට හදාරන්න පුළුවන්. හරි, ඉතින් අපි බලමු මේ ප්‍රොසෙසින් ඉංජිනේරින් පැත්ත මේ කොහොමද මේ සම්බන්ධ වෙන්නේ. කියන්නේ මොකද්ද මේකේ තියෙන මේ පාර්ට් එක මොකක්ද කියලා. ඒ කියන්නේ දැන් මම ඉස්සෙල්ලාම හැඳින්වුවා මේක කුඩාම මිනුම් භාවිතා කරලා යම් කිසි යන්ත්‍ර සූත්‍ර කොටසක් නිෂ්පාදනය කිරීම කියලා. ඉතින් ඒක නිෂ්පාදනය කිරීමට අපිට ඒ කියන්නේ මිනුම් උපකරණ මුලින්ම හඳුනා ගන්න ඕන. මයික්‍රෝමීටර්, වර්නියර් කැලිපර්, ඒ වගේ මේ සියුම් ඒ කියන්නේ මේ කුඩාම මිනුම් ඒකක ඒ කියන්නේ මිලිමීටරයෙන් cm පංගුවකට තමා මේකේ ගොඩක් විදිහකට මිනුම් පාවිච්චි කරන්නේ. ඉතින් ඒ කියන්නේ 100න් එක කොටසකට විදිහට 100ක් විදිහට අරන් තමා මේකේ ඒ කියන්නේ නිෂ්පාදනය කරන දේවල් වල නිවැරදිතාවය මේ තහවුරු කරන්නේ. ඒ කියන්නේ 100%ක්ම නිර්වද්‍ය වෙන්න ඕන. මේ ඒකයි මේක මේ ඒ වගේම මේ පාවිච්චි කරන්න ඒ කියන්නේ යන්ත්‍ර සූත්‍ර තියෙනවා. ඒ කියන්නේ මේකට ලොකු යන්ත්‍ර සූත්‍ර ප්‍රමාණයක් තියෙනවා. මේ ඉන්ඩස්ට්‍රි එකට ප්‍රොසෙසින් ඉංජිනේරින් පැත්තට අදාළ වෙන යන්ත්‍ර සූත්‍ර තියෙනවා. ඉතින් ඒව ගැන අපි පොඩ්ඩක් හඳුන්වගමු අද. ඉස්සරහට මම එකින් එක ඒ ගැන විග්‍රහයක් කරනවා ඔයාලට. හරි, ඉතින් අපි බලමු මේ මොනවාද මේ සාමාන්‍ය මේ ප්‍රොසෙසින් ඉංජිනේරින් පැත්තට අදාළ වන මේ ප්‍රධාන මැෂින් වර්ග මොනවාද කියලා. ඉතින් ලර්ත් යන්ත්‍රය ඔයාලා දන්නවා ඇති. ලියුම් පට්ටලය කියලා කියනවා සිංහලෙන්. ලර්ත් මැෂින් එක. මේකේ මැනුවල් CNC කියලා මැෂින් වර්ග දෙකක් තියෙනවා. ඒ වගේම තව තියෙනවා මිලින් යන්ත්‍රය. ඒකෙත් CNC මැනුවල් කියලා දෙකක් තියෙනවා. ඉතින් ආයෙ තියෙනවා ෂර්පින් යන්ත්‍රය. ඒ වගේම ස්ලොටින් යන්ත්‍රය. අන්න ඒ ටික තමා බේස් එක. ඒ කියන්නේ මේ ප්‍රොසෙසින් ඉංජිනේරින් පැත්තේ තියෙන ඒ කියන්නේ හැම ෆීල්ඩ් එකකටම මේ යන්ත්‍ර සූත්‍ර ටික සම්බන්ධ වෙනවා. ඊට පස්සේ ඊට අමතරව තව තියෙනවා වාහන ඉන්ඩස්ට්‍රියට. ඒ කියන්නේ වාහන නිෂ්පාදනය කිරීම, ගුවන් යාන, ඒ වගේම ඊට පස්සේ නැව්, ඒ වගේ එන්ජින් ආධාරයෙන් ඒ කියන්නේ මූලික කාර්යය ඉටු කරන ඒ කියන්නේ යන්ත්‍රවලට වෙනම මැෂින් වර්ග කිහිපයක් තියෙනවා. ඒ කියන්නේ ඒව ගත්තොත් රීබෝරින් මැෂින් එක, ඊට පස්සේ රෑන්ක් ෂාප් ග්‍රයින්ඩර් මැෂින් එක, ඊළඟට ලයින් බෝර් මැෂින් එක, ඒ වගේ රොඩ් බෝරින් මැෂින්, ඒ වගේම හෙඩ් බ්ලොක් පේස් කිරීම කරන මේ යන්ත්‍රය, ඒ වගේම
වෑල් ෂීට් කට එක වෑල් ෂීට් කට කරන මැෂින් ඒ වගේ යන්ත්‍ර සූත්‍ර කිහිපයක්ම තියෙනවා. ඒ ටික අදාළ වෙන්නේ මේ එන්ජින් වාහන ෆීල්ඩ් එකට සම්බන්ධව තියෙන මේ ප්‍රොසෙස් ඉන්ජිනියරින් පැත්තට තමයි. අර බේස් එක මං කිව්වේ බේස් ඒ කියන්නේ හැම තැනටම පොදු වෙන යන්ත්‍ර ටික තමයි ලේත් මැෂින්, ෂර්පින් මැෂින්, මිලින් මැෂින්, එතකොට ස්ලොටින් මැෂින් එක. ඒ ටික හැම තැනටම බේස් වෙනවා. හරි. ඉතින් මං එක එක යන්ත්‍ර ගැන මිනුම් උපකරණ ගැන ඊට පස්සේ ඒවට අදාළ වෙන තව යන්ත්‍ර තියෙනවා. එතකොට උපකරණ තියෙනවා. ඒ හැම උපකරණයක් ගැනම යන්ත්‍ර ගැනම වෙනම විස්තර මේ පැහැදිලි කරනවා. ඉතින් මේ ප්‍රොසෙසින් ඉංජිනේරින් පැත්තට සම්බන්ධ වෙන්න ආස කට්ටිය ඉන්නවා නම් ඒ වගේ මේ පැත්ත ගැන ඉගෙන ගන්න කැමති කට්ටිය ඉන්නවා නම් ෆලෝ කරලා තියාගන්න. ඊට පස්සේ මම දිගටම ඔයාලට වීඩියෝස් අරන් එනවා. අපි එකතු වෙලා ලස්සනට වැඩක් කරමු ඉස්සරහට. ඒ කියන්නේ මේ ෆීල්ඩ් එක ගැන අපි පුළුල් විදියට කතා කරමු. ඉතින් එතකන් මම අදට ගිහින් එන්නම්. තව වීඩියෝයක් අරගෙන ඉක්මනට එන්නම්. හරි. එහෙනම් හැමෝටම සුබ දවසක්.